හයි ගයිස් ඉතින් අපෙන් ගානක් අහලා තිනවා මේක සල්ලානුවන්ති චලිතයේ ගානක් බලමු කොහොමද හදන්නේ කියලා. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේන ගාන. හරි මේකේ තියෙන සභාග දිග ප්‍රත්‍යස් සභාග දිග L1 ප්‍රත්‍යස් මාපංගෙම ජීවන රබර් පටියක කෙලවරක් ආධාරකයට ගැටගසා අනෙක් කෙලවර M ස්කන්ධයකට ගැටගසා සුමන මේසයක් මත තබා L බෙදීම දෙක දුරට අංශු ඇද ආධාරකින් අතර මොකක් හරි ප්‍රවේගයෙන් තල්ලු කරනවා. ඉතින් මේකේ අහපෙන් අහලා තියෙන්නේ සාමාන්‍ය ගානක අහලා තියෙන දේවල්ම තමයි. මොකක්ද අහලා තියෙන්නේ උපරිම විතතිය කියන්නේ විස්තරය අහලා තියෙනවා. ඒ වගේම පොඩි කාලයක් අහලා තියෙනවා. බලමු කොහොමද හදන්නේ කියලා. නාඩි ස්ක්‍රීන් එකේ වෙන්නේ මම ලියන්නේ මොනවද කියලා. ඉතින් මේකේ මුලින්ම කරන්න ඕනේ මෙයාගේ ඉනිෂියල් අවස්ථාව අඳගන්න. මොකද ඉනිෂියල් අවස්ථාව මෙයාගේ ස්වභාවය දිගක් කියලා එකක් අපිට කියලා තියෙනවා දත්තයක් විදිහට. අන්නේ දත්තයට ටක් ගාලා අඳගන්න. හරි මෙන්න මේ විදිහට දත්තය ලකුණු කරගන්න. ඊට පස්සේ මේ එතනින් එහාට මෙයාගේ අපිට කියන්නේ L බෙදීම දෙකක දුරකට අංශු ඇද කියලානේ. අන්න ඒකත් අඳගන්න ටක් ගාලා. L බෙදීම දෙකක දුරකට ඇද්දා කියලා මෙන්න මේවා තියෙනවා. ඉතින් මේසයක් පොඩ්ඩක් ඇඳගෙන යන්න හරි. හැම වෙලේම මේසය අඳින්න කරන්න දෙයක් නැහැ. හරිද? ඉතින් මෙයාව L වලට වඩා එහාට ගියා කියලා පෙන්වන්න පොඩ්ඩක් මේ L තියෙන තැන ඉඳන් පොඩි කඩිරක් ඇඳගෙන ඉන්න පල්ලෙහාට. වැඩේ ලේසි එතකොට. හරි ඊට පස්සේ මෙයාගේ මේ ඇද්දේ L බෙදීම දෙකක් කියලා පොඩ්ඩක් ඇහැට පේන විදිහට පොඩ්ඩක් මෙතන විතරක් මාක් කරගන්න. ඊළඟ තව දෙයක් කියන්න තියෙනවා මේකේ ස්වභාවික දිග පොඩ්ඩක් ඩබල් එකකින් දාගන්න. එතකොට ඔයගලන්ට ඇහැට පේනවා මෙතෙන්ට එනකොට මෙයා ස්වභාවික දිගට ඇවිල්ලා තියෙන කියලා. එහෙනම් නැත්නම් මේ මෙතන තියෙන ස්වභාවික දිග කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙතෙන්ට ආවට පස්සේ මෙයා ස්වභාවික දිගට ආවා කියන එක අපිට හැඟ වෙනවා. එතකොට ටක් ගාලා හරි. එතකොට ගාන ටක් ගාලා අඳුර ගන්න ලේසි. ඊට පස්සේ මෙතනින් එහාට දැන් මේ L බෙදීම දෙකක දුරට ආවට පස්සේ මෙයාට ප්‍රවේගයක් දෙනවා. ඒකත් පොඩ්ඩක් මාක් කරගන්න 2යි මුල GL කියලා. රයිට් එතනින් එහාට වෙන්නේ සල්ලානුවර්ති චලිතයක මෙයාගේ නිකම්ම ගමන් කරනවා කියලානේ කියන්නේ. එතන මෙතනින් එහාට තල්ලු කරාට පස්සේ මෙයා අනුවර්ති චලිතයක් වෙනවා කියලා අපි කොහොමද දන්නව? මොකද ගාන අනුවර්ති චලිතය ගානක්නේ. හරිද? අහලා තින්නෙත් ඒක හතොන්දරේනේ. ඉතින් දන්නේ නැති කෙනෙක්ට උනත් මේ ගාන දන්න පුළුවන්. අහලා තින්න අනුවර්ති චලිතයක් කියලා නම් මනන් ටිකේ දීලානේ. ඒක නිසා මේක අනුවර්ති චලිතයක් තමයි. හරි. නැත්නම් ඉතින් ඕගොල්ලෝ දන්නවා අනුවර්ති චලිතයක ලක්ෂණ. අන්නේ ලක්ෂණත් එක්ක තමයි මේ ගාන අනුවර්ති චලිතයක් කියලා කියන්න පුළුවන්. හරි. ඉතින් මේක මෙතනින් එහාට හදනකොට අපි කරන්නේ පොඩ්ඩක් මෙයාගේ අපි ගන්නවා සාධාරණ අවස්ථාව මේ විදිහට. ඉතින් මේ සාධාරණ අවස්ථාව ලකුණු කරද්දී හැම වෙලේම යාගේ සියලු බල ලකුණු වෙන්න ඕනේ. R mg සහ මෙයාගේ තන්තු ආකෘතියක් තියෙනවා T කියලා. ඊළඟට මේ සාධාරණ අවස්ථාව නම් කරගන්න පුළුවන් වෙනවා. කොතනද මේ කියන්නේ? යන්නේ වගේ අපිට ඒකට ඕන කරනවා පොඩ්ඩක් නිකන් මෙයාගේ ඉන්න තැන ප්‍රකාශ කරන්න පුළුවන් විචල්යක්. ඒකට අපි ගන්න x දුරක්. ඒ දුර මනින්නේ ඕන තැනකින් තමයි ඉන්න පුළුවන්. ගාණේ කියලා නැත්නම් විශේෂ තැනක් කියලා අපිට කැමති තැනක ඉඳන් මයින් උඩ. ඉතින් මම ගන්නවා මෙයාගේ ස්වභාවික දිග අවසන් වෙන තැන ඉඳන් දකුණු අත පැත්තට තමයි මම x මරලා තියෙන්නේ කියලා. මෙන්න මේ පැත්තට x මනිනවා කියලා තමයි මම ගන්නේ. හරි. ඉතින් ඔස්සරයි මගේ රූප සටහන්. එතනින් එහාට තියෙන ගාන හදන්න. ගාන හදන්න නම් මුලින්ම කරන්න ඕනේ සල්ලානුති චලිතයක් බව පෙන්වන්න ඕනේ. ඒකට f සමානෙන් මේ දාන්න ඕනේ. ඉතින් f සමානෙන් මේ දානවා අංශුවට. හරි. කොහෙටද දාන්නේ? උඩටද පල්ලෙහාටද තිරසටද? ඉතින් මේකේ චලිතය යන්නේ තිරසට නම් උඩට දාලා මොනව කරන්නද බං? තිරසට දාන්න. එතකොට තිරසට දාද්දී හොඳට මතක තියාගන්න ගොඩක් වෙලාවට දාන්න මේක ඔයගොල්ලෝ x දුර මැනපු පැත්තට. හරි ලේසි. එතකොට මොකද නැත්නම් තොරණේ රින කරන්න වෙනවා හැම වෙලේම. ඔය සමහරට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා මේ මම රෙකමන්ඩ් කරන්නේ x දිග මැනපු පැත්තට. ඒ කියන්නේ ඒ දිශාවට f සමානයි මේ දාන්න. ඉතින් මම මැල්ල දින් දකුණත පැත්තට මම දානවා දකුණත පැත්තට. දකුණත පැත්තට දාද්දි මේ අංශුවේ තියෙන බල ටික විතරනේ ගන්න තියෙන්නේ. ඉතින් මේකේ තිරසට තියෙන බලයකට තියෙන t විතරයි. ඉතින් t දාන්න. ඒක දාද්දි මතක් කරගන්න දැන් මේ t තියෙන්නේ දෛශිකයක් නෙමෙයි. මේ බල කියන්නේ දෛශික. ඉතින් මේ දෛශික නම් මේවා ධන ඍණ දාන්න ඕනේ. හරි පැත්තට නෙමෙයි නම් තියෙන්නේ. කියන අපි මනින පැත්තට නෙමෙයි නම් තියෙන්නේ ඍණ. ඉතින් මේක ඍණ t. ඍණ t සමානයි ස්කන්ධය m කියලා දීලා තිනවා ගානෙම. තොරණය මොකද්ද? තොරණේ දීලා නැහැ. තොරණේ දීලා නැත්තම් මේ දුරක් පැනලා තිනවනේ. මේ දුරත් එක්ක අපිට තොරණේ ගන්න පුළුවන්. දෙපාරක් කාලය විශ්ින් අවකලනය කරනවා. ඉතින් කාලය විශ්ින් අවකලනය කරනවා අපි දාන්නේ ඩොට් එකක් අර ඒ විචල්්‍ය උඩින් ඩොට් එකක් දානවා. දෙපාරක් කරා නම් ඩබල් ඩොට්. ඒක ඔච්චරයි කතාව. ඉතින් t රිප්ලේස් කරන්න t හොයන්න ඕනේ. t කියන්නේ ලැම්ඩා e බෙදීම l කියලා සමීකරණයක් තියෙනවා. ඉතින් මේවා තියරි ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා මම හිතනවා. ලැම්ඩා කියන්නේ ප්‍රත්‍යස්ත මාපාංග mg e කියන්නේ විතතිය ඇදිච්ච දිග. දැන් අපි ඇදිච්ච දිග හොයන්නේ නැහැ. ඇදිච්ච දිග කියන්නේ ස්වභාවික දිගට වඩා වැඩියෙන් තියෙන එක මෙයාගේ. ඒතකොට වැඩියෙන් තියෙන්නේ කීයද කියලා අපි දන්නේ නැහැ. මොකද මෙයා ඉන්නේ සාධාරණ තැනක. ඉතින් මේ හැබැයි මේ සාධාරණ තැනට තියෙන දුර x කියලා ගන්න පුළුවන්. කොතනින්ද ස්වභාවික දිගින් ඉඳන්. ඒ කියන්නේ අපි x මැල්ල තියෙන ස්වභාවික දිගින් ඉඳන්නේ. එතකොට මෙයා ඇදලා තින්නේ x දුරක් කියලා හිතන්න. මොකද සාධාරණ තැනක් නේ. ඒ ඉතින් x කියලා දාන්න. හරි. ඊට පස්සේ ස්වභාවික දිග මොනවද රිප්ලේස් කරන්න? t වෙනුවට දාන්න mg x බෙදීම l කියලා. හරි. දාලා ඊට පස්සේ
මෙයාගේ mx double dot m කැපෙනවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙයාගේ x තනි කරනවා. හේතුව ඉතින් දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් සලනානුත්තේ චලිතයේ තියරි දන්නවනේ. ඉතින් මේව දන්නවා. මෙහෙම පෙන්නනකොට පස්සේ අපිට මේ කියන්න පුළුවන් මෙය x double dot සමානයි ඍණ ඔමේගා වර්ගයේ x ආකාර ගනී. ඉතින් මේක තමයි අපේ සරල අනුවර්තී චලිතයේ මොඩල් එක. ඉතින් මේ මොඩල් එක ගන්නවනේ. ඉතින් මේක සරල අනුවර්තී චලිතයක් තමයි. එම නිසා මෙය සරල අනුවර්තීය චලිතයකි. සිංහල ලියදි හැලී යන්න එපා වගේ ඩොට් දාලා ලියන්න. මේවා වැඩි ලෝක ලකුණු හම්බෙන්නේ නැහැ වැඩි. ඒතර මෙයාගේ ඔමේගා කියන්නේ g බෙදීම l වල වර්ගමූලය. හේතුව අපේ මොඩල් එකේ තියෙන ඔමේගා වර්ගය අපේ ගානේ වල තියෙන g බෙදීම l. එහෙනම් ඉතින් ඔමේගා කියන්නේ වර්ගමූල g බෙදීම l. හරි. ඉතින් ඔන්න එහෙනම් මේක සරල අනුවර්තී චලිතයක් කියලා පෙන්නනවා. එතනින් එහාට කරන්න තියෙන්නේ මෙයාගේ පොඩි කතන්දර ටිකක් තියෙන්නේ. මොනවද පොඩි කියන්නේ කතන්දර දෙකයි තියෙන්නේ. එක කතාවක් තමයි කේන්ද්‍රය හොයන්න ඕනේ. අනිත් කතාව තමයි මෙයාගේ විස්තරය හොයන්න ඕනේ. ඉතින් පළවෙනි කතාවට බහිමු. අපි කේන්ද්‍රය හොයන්න යනවා. කේන්ද්‍රය කියන්නේ ත්වරණය බිඳුව වෙන තැන. කියන්නේ මෙයාගේ නම් ත්වරණය කියන්නේ x double dot. එයා බිඳුව වෙන තැන කියන්නේ x double dot බිඳුවයි කියන එක. ඉතින් x double dot බිඳුව වෙනවා මෙන්න පළවෙනි සමීකරණ x double dot අපිට පේනවා. එහෙනම් මේ x double dot බිඳුව කරද්දි අපිට පේනවා x උත් බිඳුවයි කියලා. මොකක්ද එයින් කියන්නේ? x බිඳුවයි කියන්නේ අපි x තියෙන්නේ රූපේ. ඒතර අපි ගාන හදන්නේ x වලින් රූපෙයි ගානයි කනෙක්ට් වෙන්නේ x වලින්. ඒතර ගානෙන් අපිට x වලට උත්තරයක් ආවා කියන්නේ ඒක අපිට රූපෙට ගන්න පුළුවන්. ඒ කියන්නේ x බිඳුව කියන්නේ x පටන් ගන්න තැන කියන එක. පටන් ගන්න තැන තමයි කවුද කේන්ද්‍රය. ඉතින් පටන් ගන්න ස්වභාවික දිගේ. මොකද එතන ඉඳන් x වෙන්නේ. ඉතින් මම මේ කතරේ දාන තැන තමයි කේන්ද්‍රය. වැඩි කරා. ඊළඟට විස්තරය හොයන්න ඕනේ. විස්තරය හොයන්න විස්තරයේ තියෙන සමීකරණයක් ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා කියලා v සමානයි ඔමේගා කැපිටල් A වර්ගයේ ඍණ x වර්ගය කියලා සමීකරණයක් තියෙනවා. ඉතින් මේවා දන්නේ නැත්නම් ජේස් v වර්ගය සමානයි ඔමේගා වර්ගය a වර්ගයේ ඍණ x වර්ගය කියලා සමීකරණ වර්ග කරගන්නවා. මොකද මට ලේසි වර්ගමූලයක් තිබ්බම කැතම කැතයි සමීකරණේ. දැන් ලස්සන. හරි. ඒතර මේකේ අපි විස්තරය කියලා කියන්නේ මෙන්න මේ කැපිටල් A ටනේ. ඉතින් මේ කැපිටල් A තනි කරගන්න ඉතුරු ඔක්කොම දැනන් ඉන්න ඕනේ. කියන්නේ ප්‍රවේගයක් දැනන් ඉන්න ඕනේ. දැන් අපි දන්නවද ප්‍රවේගයක් දන්නවා මේ මෙන්න මෙතන ප්‍රවේගය දන්නවා. ඉතින් එතන ප්‍රවේගය මොකද්ද? 2යි මුල GL. අපි v වර්ගය ගත්ත නිසා යාර දාන්න ඕනේ 4යි GL. 4යි GL සමානයි ඔමේගා වර්ගය අපි දන්නවා g බෙදීම l ලස්සනට වරහන් කරලා ලියන්න. ඊට පස්සේ කැපිටල් A දන්නේ නැහැ. ඒකනේ හොයන්න ඉන්නේ. හරි. ඍණ x වර්ගය කියන්නේ අර ගත්ත ප්‍රවේගය තියෙන තැනට x වලගේ ඉතින් මොකක්ද අගේ x මැනලා තියෙන්නේ ස්වභාවික දිගේ ඉඳන් දකුණු අත පැත්තට අපි ওই ගන්න ප්‍රවේගයේ තියෙන ස්වභාවික දිගේ ඉඳන් දකුණු අත පැත්තට l බෙදීම දෙකක දුරකින්. ඉතින් එහෙනම් l බෙදීම දෙකයි. ඒක වර්ග කරාම l බෙදීම 4යි. l බෙදීම 4 නෙමෙයි l වර්ගයේ බෙදීම 4යි. හරි. එහෙනම් කැපිටල් A යුක්ත කරන් කැපිටල් A ට එනවා. මොකද උත්තරේ? මූල 17යි. හිතෙන් ගන්න. මේවා මේ සුළු කරන්න එපා. පිස්සු කරන්න එපා. මූල 17 l බෙදීම දෙකක් යනවා. ඉතින් මේක මූල 17 l බෙදීම දෙක කියලා අපිට උත්තරයක් තියනවා නේද? මේ බලන්න උඩින් විතර තියෙන මුල 17 එල් බෙදීම දෙකයි. වැඩේ ක්ලොස් ඔක ලස්සනට උඩ ලියන්න ඉතින් මුල 17 එල් බෙදීම දෙකයි කියලා. තව හොඳ ඉලක්කයක් හෙව්වත් ඇති. ඊළඟට අපි යන ඊළඟ වැඩේට දැන් අහලා තියෙන කාලයක්. ඒතර මේ කාලයක් හොයද්දී සලනානුද්දී චලිතයක වෙන මොකක් හරි සමීකරණයක් දීලා නැත්තම්. හරි. එහෙම සමීකරණ දීලා නැත්තම් සාමාන්‍යයෙන් කාලය හොයන්නේ වෘත්ත චලිතයත් එක්ක. ඉතින් ඒක ඔයගොල්ලෝ මම හිතන්නේ දන්නවා ඇති. දැන් වෘත්ත චලිතයත් එක්ක සලනානුද්දී චලිතය කනෙක්ට් වෙන්නේ කොහොමද? වෘත්ත චලිතයේ කේන්ද්‍රය සල්ලානෝදී චලිතයේ කේන්ද්‍රය හෝ නාභිය. දැන් මේ කේන්ද්‍රයක් හෙව්වනේ. ඒකට තමයි නාභිය කියන්නේ. හරිද? ඔන්න ඔය දෙකෙන් තමයි. ඒතර කේන්ද්‍රය එකමයි. ඊළඟට විස්තරය. සල්ලානෝදී චලිතයේ විස්තරය කියන්නේ වෘත්ත චලිතයේ අරය. ඉතින් ඔය වෘත්ත චලිතයේ කේන්ද්‍රයයි අරයයි දන්නවනේ. වෘත්තයක් අඳගන්න බැරිද? පුළුවන්. ඔච්චරයි ගන්න තියෙන්නේ. ඊට කලින් වෘත්තය අඳින්න කලින් පිස්සු වෙන්න එපා. එකපාරට වෘත්ත අඳින්න එපා. වෘත්ත අඳින්න කලින් ලස්සනට මේකේ සල්ලානෝදී චලිතයේ සම්පූර්ණ චලිතය පෙන්නන්න. කියලා මම මේ වගේ තිරස් රේඛාවක් අරගෙන මුලින්ම කරන්නේ අර හැම වෙලේම ගන්න මේ L මොකක්ද ඒ ස්වභාවික දිග. දැන් මේක L කියලා මාක් කරන්න යන්න ඕනේ නැහැ. ස්වභාවික දිග පේන විදිහට ඔන්න ඩබල් එකක් ගන්න. ගහලා දැන් පටන් ගන්න කේන්ද්‍රය මාක් කරන්න. කේන්ද්‍රය තියෙන x සමානයි බිඳුව x මයින්. ඉතින් දන්නවනේ දැන් කලින් අර කතරයක් දැම්මා යන්න එතනට දාන්න කතරේ. පිස්සු කෙලින් නැතුව. හරි. කතරයක් දැම්මා. එතනින් එහාට තමයි විස්තරය තියෙන්නේ. හරිද? නැතුව මේ වෙන කොහෙවත් ආධාරකයකින් විස්තරය වයින් එහෙම එකක් නැහැ. විස්තරය තියෙන කේන්ද්‍රේ ඉඳන්. මේකේ කේන්ද්‍රේ ඉඳන් දකුණු අත පැත්තට මෙයා ඇදිලා තියෙන්නේ. ඉතින් අනිත් පැත්තට අදින්න බෑනේ බං. ගිහිල්ලා වදිනවනේ අර ආධාරකේ. හරි.
ඒතර කේන්ද්‍රේ ඉඳන් ඔය ඇදෙන පැත්තකට දාන්න. ඇදෙන පැත්ත තියෙන දකුණු අත පැත්තට. ඒ පැත්තට තමයි ඉතින් මූ යනවා නම් යන්නේ. නැත්තම් ඉතින් යන්න විදියක් නැහැ. අන්න ඒක තමයි අරය වෙන්නේ. හරිද? ඕගොල්ලෝ කැමති දිගක් ඇඳලා හරිද? පොඩ්ඩක් මේකේ තියෙන රියලිස්ටික් දිගක් අඳින්න ඕනේ. නැත්නම් එල් බෙදීම දෙකට මේ එල්ට වඩා වැඩි දිගක් අඳින්න එපා. දැන් මෙතනදී මූල 17නේ. ඒක තේරෙනවනේ. ඉතින් ඒකට වඩා වැඩි කියලා. පොඩ්ඩක් එහාට කරලා අඳින්න. හරිද? ඉතින් මෙන්න මේක තමයි මගේ සම්පූර්ණ චරිතය කියලා මම ගන්නවා. ඊළඟට ගන්න ඕනේ අවශ්‍ය කරන චරිතය මාක් කරන්න. මොකද අවශ්‍ය කරන චරිතය දැන් මේක සම්පූර්ණ චරිතය වුණාට හරිද? ඒ කියන්නේ කේන්ද්‍රයයි මේ අරය ලකුණු කරාට මෙයාගේ චලිතය පටන් ගන්නෙ තවත් එල් බෙදීම දෙකක දුරකට ගෙනල්ලානේ මෙයාට ගහන්නේ ප්‍රවේගික. හරිද? අපි දෙවෙනි රූපය බලන්නකො. ඉතින් මේ එල් බෙදීම දෙකත් පොඩ්ඩක් මාක් කරගන්න. ඒතර එල් බෙදීම දෙක කියලා මම මෙන්න මේ හරිය වගේ තැනක් ගන්නවා. මෙන්න මෙතන ඉඳන් තමයි චලිතය පටන් ගන්න කියලා හිතනවා. ඉතින් එතකොට මගේ චලිතය යන්නේ මෙන්න මේ ටිකේ. හරි. ඉතින් ඔන්න ඔය චරිතයට අදාළ වෘත චරිතයක් ගහන්නයි තියෙන්නේ. ඉතින් වෘතයක් අඳින්නකො වැඩි කරන්නේ. වෘතයක් අඳින්න අවශ්‍ය කරන ටිකට විතරක් සෙට් කරනවා වගේ. හරිද? ඒතර අපිට ඕනේ මේ තියෙන තිරස් චලිතයට තමයි වෘතය ඕනේ. ඉතින් මම කරන්නේ අර කේන්ද්‍රය කියන තැනට පැන්සල සෝරි මේ කේන්ද්‍රය කියන තැනට කව කට්ටේ තුඩේන විදිහටත් අර කෙරවලට හරි මේ ඇඳපු කෙලවර තියෙනවනේ අන්නේ කෙලවරට පැන්සල තියලා හරිද මෙන්න මෙතෙන්ට තියලා මම රතු පාටින් මෙන්න මෙතන ඩොට් එකක් දාන්න අන්න එතෙන්ට තියලා එතන ඉඳන් කව කට්ටෙන් අඳිනවා වගේ හරිද වගේ ඇඳගෙන ඉන්න. ඔන්නෝම ඇඳගෙන ආවා. දැන් අනිවාර්යයෙන් අපි දන්නවා එන්ඩ් එකට යනවා. දැන් පටන් ගන්න තැන මොකද? පටන් ගන්න තැන තමයි මෙන්න මෙතන. මම මේ කඩේලකින් පල්ලයට අරන් එන්නේ. ඉතින් තමයි මේක පටන් ගන්නේ. ඉතුරු ටික ඕනේ නැහැ. හරි. ඉතුරු ටික ඕනේ නැහැ. මකලා දාන්න. මකන්න. මෙන්න මේ ටික මකන්න. හරිද? දැන් ඔය ඇඳපු රේඛාව නැත්තම් ඡාප කොටස කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය හොයන්න. ඉතින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය කියලා මෙන්න මේ මූලධාර මෙන්න මෙතන මම මේ ලකුණු කියන්නේ 90යි කියලා. ගොඩක් කිව්ව මෙතන 90යි කියලා කරනවා. පිස්සු මෙතන 90 නෙමෙයි. හරි. මේක 90 වෙන්නේ නැහැ. හරිද? ඒක 90 තමයි මම කියන්නේ. ඒක නෙමෙයි කේන්ද්‍රය මත ආපාදනය කරන්න ඕනේ. හරි කේන්ද්‍රයේ තියෙන අර කතිර දාපු තැන. එතකොට පටන් ගන්න තැන ඉඳන් කේන්ද්‍රය ටිකක් එන්නත් ඕනේ. අවසන් වෙන තැන ඉඳන් කේන්ද්‍රය ටිකක් එන්නත් ඕනේ. කෙලින්. ඉතින් මේකේ අවසන් වෙන තැන ඉඳන් කොහොමද කේන්ද්‍රයේ මේ හරසිර තියෙනවනේ. පටන් ගන්න තැන ඉඳන් අදින්න. ඒතර පටන් ගන්න තැන ඉඳන් කේන්ද්‍රය ටිකක් ගත්තොත් එහෙනම් මෙන්න මෙහි විරක් එන්නේ. මෙන්නත් බෑ. ඔන්න ඔහම කෙලින් ඉරක් අඳ ගන්න. හරි. ඔන්න ඔහම ඉරක් එන්නේ. ඉතින් මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. මම ඒකට දාගන්නම් තීටා කියලා. කෝණේ අපෙන් අහනවනේ මේක තමයි හොයන්න ඕනේ. හරි. අහන්නේ ගාන අහනවනේ හැමෝම ගණන් හදයි. මේක තමයි අපි හොයන්න ඕනේ. හොයලා තමයි ගාන හදන්න ඕනේ. ඉතින් ඔය ගහපු ඉරි වල දුරවල් ටික මාක් කරගත්තොත් මෙන්න මේ ඉරට දුර වෙන්නේ මේක අරයනේ. ඉතින් මේක අරය මූල 17 L වෙදීම දෙකයි හේතුව අරය සමානයි විස්තාරය. නේද කතන්දර ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ පොඩි දිග හරි අපි දන්නවා මෙන්න පොඩි දිග L වෙදීම දෙකයි කියලා. එහෙනම් අපිට මේ කෝණය හොයන්න පුළුවන්. මොකද මෙතන අංශ 90ක ඍජු කෝණ ත්‍රිකෝණයක් පේන්න තියෙනවා. හරි. ඉතින් මේ අංශ 90 ඍජු කෝණ ත්‍රිකෝණේ තියෙනවා නම් අපිට cos තිර හොයන්න පුළුවන්. බද්ධ පාදයයි කර්ණය සෙට් වෙනවා. නම් cos තිර දැම්ම cos තිර කියන්නේ L බෙදීම දෙක බෙදීම මූල 17යි L බෙදීම දෙක L බෙදීම දෙක කැපෙනවා. තිරගේ උත්තරය cos inverse එකයට මූල 17යි. හරිද? වැඩේ ෆිනිෂ්. දැන් මේක දැක්කම සතුටු වෙන්න ඕනේ. අපේ ගාන උත්තරෙත් cos inverse එකයට මූල 17ක් ඇවිල්ලා තියෙනවා. හරිද? වැඩේ quality. දැන් අපෙන් අහන්නේ කාලයක් මොකක්ද අහන්නේ කාලය බලන්න. කාලය අහන්නේ එය එළඹීම ගන්නා කාලය. එය කියන්නේ මොකද්ද? තන්තුවේ උප්පරිම විතතිය එළඹීමට ගන්නා කාලය. ඉතින් තන්තුවේ උප්පරිම විතතිය කියන අර කෙරවලට යන කාලෙනේ. ඉතින් පටන් ගන්න තැන ඉඳන් කෙරවලට කාලය. මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට කාලය අහන්නේ. ඉතින් ওই කාලය සමානයි අපි ඇඳලා තියෙන වෘත්ත ඡාපය. හරි මේ වෘත්ත ඡාප කොටස දිගේ වෘත්ත චලිතයක් යන්න ගත වන කාලයට සමානයි. හරි එහෙනම් ඉතින් කාලය කියන්නේ t සමානයි තීටා. බෙදීම මේක තීටා කියන්නේ අපි දැන් මේ අපි ඇඳලා තියෙන වෘත්ත චලිතයට අදාළ කේන්ද්‍රය මත ආපාතයට ගෙනලා තියෙන කෝණේ තීටා. ඉතින් තීටා කියන්නේ cos inverse එකයට මූල 17යි. හරි ඒක බෙදන ඔමේගාකින්. අපි දන්න ඔමේගා අපි කොහෙද තියෙන්නේ කොමේගා මේ වර්ගමූල g බෙදීම L. ඉතින් ඔක උඩයට මාරු වෙනවා. ඒතර L බෙදීම g වෙනවා. cos inverse එකයට මූල 17යි. හරිද? ගාන ඉවරයි. හරි නේද බලන්න. right ඒ මිලිම ගන්න කාලය අපි හොයලා ඉවරයි. එහෙනම් ගාන ෆිනිෂ්. දැන් මම හිතනවා යම් කිසි දෙයක් මොකක් හරි මම මේ කියලා දීපු දෙයින් මොකක් හරි දෙයක් ඔයගොල්ලෝ ගන්න නැති කියලා හිතනවා. මම තියරි පැහැදිලි කරන්න ගියේ නෑ. තියරි ඔයගොල්ලෝ දන්නවනේ. මම හිතන්නේ පන්ති 3 ගෙදර යනවා ඉතින් දැන්. හරිද? 3කට ගිහිල්ලා වැඩක් නෑ. හරි ඉතින් තියරි අනිවාර්යෙන් මම හිතලා දන්නවා ඇති කියලා. ඉතින් මම ගානක් හදලා පොඩ්ඩක් පෙන්නුවේ. මොකද්ද මේකේ තියෙන
මේ தත්ත්වය කියලා. ඉතින් මේ தත්ත්වයක් නෑ. පට්ට ලේසි ගාණක් මාර ලස්සනයි හැබැයි. හදන්න දේවල් තියෙනවා. කරන්න දේවල් ගොඩක් තියෙනවා. හරිද? ඒකනේ 150ක් දෙන්නේ. හරි. ෆුල් ගාණක් එනවනේ මේකෙන්. හරිද? ඉතින් මාර ලස්සනයි. මීට වඩා තව වෙනස් ක්‍රම තියෙනවා. ඒක මේ ගානට ඒක පැහැදිලි කරන්න දෙයක් නෑ. මේක අහලා තියෙන එකට මම උත්තරේ දෙන්න. අපි තව ගානක් ඉස්සරහට බලමු. හරි? එතකන් සෙට්ලයිඩ්. ඕකේ. බයි.